බටේ යාළුවා. මම දැක්කා. අර මං කිව්ව එක කියමුද? ආයි නෑ 1 2 3යි. සබ්ස්ක්‍රයිබ් කරන්න. චුට්ටා ස්ටුඩියෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. හායි අපිට එන්නේ කොහේ? එන්න කිව්වේ දැන් මේ දවස්වල නත්තලනේ. ඉතින් අපි නත්තලට මේ ළමයින්ට හොඳ සර්ප්‍රයිස් එකක් දෙන්න ඕන. ඔය ගොල්ලෝ කියන්නකෝ බලන්න දෙන්න හොඳ සර්ප්‍රයිස් එකක්. අන්න කියන්නමුන්ට හොඳ ගුටි පාරවල් ටිකක් දුන්නා නම් හරි. ඒ ගුණ පාරස එහෙම කියන්නේ. ඒ ඉතින් බැලුවොත් දැන් තමුන් ඔක්කොම අපිට කරන්නේ කුපාරි වැඩවනේ. හරි අපි නත්තලට දෙන්න ඕනේ ඒ වගේම නෙමෙයි. ළමයින්ට සතුටු හිතෙන සර්ප්‍රයිස් එකක්. එහෙනම් අපි වෙන මේ සර්ප්‍රයිස් එක දෙමුද? පච 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 ආමල්කා ටීචර් ඒක නම් හොඳ සර්ප්‍රයිස් එකක්. එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොටම ඇහුණානේ. දැන් එහෙනම් ගිහින් ඒ වැඩේ කරන්න. හරි සර්. ටක් ගාලා යම් වැඩි වෙලා ගන්න හොඳ නැහැ. මම නම් කියන්නේ මුන් සර්ප්‍රයිස් නෙමෙයි දෙන්න ඕන. දැන් ඉතින් අපේ ළමයි සතුටු වෙනවනේ. මේ දැන් අපි අර පඳුරස් ඇංගලිමු. ගේට්ටුවේ ළමයි ආපු ගමන් ඇඟට පයිමු. හරි. පුතා කොහෙද දන්නේ මොහ? ඩිස්ටර්බ් කරන්න එපා. මාටින් මාතා මේ මොහොතේ සැතපෙන බැවින් කරුණාකර පසුව අමතන්න. අනේ අම්මපා මයිකල් නැගිටිනවා. අද ඉස්කෝලේ යන්නේ නැද්ද? අනේ මේ පණේ නෙමි අද ඉස්කෝලේ යන්නේ. ආයි මම කියන්නේ. හරිද? මං කුස්සියට ගිහින් ඇද්දේ නැගිටලා මුණ හොදා ඉන්න ඕනේ. ආබෝ මාරම වදයක් තියෙන්නේ. දිත් මතයි අප්පා. අම්මා නිදා ගන්න හම්බෙන්නේ එපා වෙන. කණ්ඩුලේවත් එක්කන් යන්න ඕන. කණ්ඩුලා ඉස්කෝලේ යන්නේ නැද්ද? මාටින් ඕම ඉන්න මං එන්න. ඩාලිනෝ පරක් වල තියන්නේ. හරි ඉතින් පොඩ වෙලා යනු තමයි. මේ වෙලාවට මෙතන කවුරුවත් නැහැ. ඒක තමයි කොණ්ඩේ කපරේ වුණුත් අතරනේ අපි ටක් ගාලා ඉතින් පැයිමු. දැන් මම පයින්නේ නැහැ මගේ බෑග් එක දාලා ඉන්න. බුදු අම්මෝ කවුද බං අර බුදු අම්මෝලේ? කවුද බං දන්නේ? නොටියෝ පෙනපා. බුදු අම්මෝ වෙන්න මිනි මරණ. බුදු පාලස මරුණත් දන්නේ බං. මාටියා මෙතන ඉන්න එක වැඩිය හොඳට හොඳ නෑ. අපි ටක් ගාලා මෙතනින් මාරුවම පන්තියට. අපි ටක් ගාලා යමු. අනේ හොත් දෙයනේ මුණ පාලසට මේ මොකක්ද උනේ? මල්ලිකා ටීචර් ඇයි? ගුණ පාලසට මොකක්ද වෙලා? මොකක්? සර් අම්මා මගේ මුණ උඩින් අයින් වෙන්න. අයියෝ සෝරි සර්. මොකක්ද ප්‍රශ්නේ කියන්නේ අපි අද ආවේ තාප්පෙන් පැනලා. ඉතින් අපි තාප්පෙන් පනිද්දිම ගුණ පාලසර්ගේ ඇඟට අපි පැනලා තියෙන්නේ. මොකක්? ඔව් ගුණ පාලසර් කියන තු වැටුණා අපි දෙන්නම පැනපු පාට. අනේ පව්. ගුණ ගිහින් නගලපු.